ඔන්න අප්‍රේල් මාසේ ඉතින් 2026 අප්‍රේල් මාසේ මුල්ම නිවාඩු ටිකට මම ගෙදර ආවා. ගෙදර ආපු ගමන් අපේ අම්මගේ රසම රස බත් එකක් කාලා තමයි මම මගේ වැඩ ටික පටන් ගත්තේ. මම මාසේ පටන් ගත්ත ගමන්ම නිවාඩු දාලා ගෙදර ආවේ මගේ ස්පෙෂල් වැඩකට. ඒකට අපේ අහල පහල නැන්දලා ටිකයි නෑදෑයෝ ඒගොල්ලෝ ඔක්කොමලා උදව් කරන ගමන් දැන් ඉන්නේ මේ අපේ ගෙදර තව වැඩ ටිකක් කරන ගමන් අද අප්‍රේල් 4 වෙනිදා කියන්නේ 2026 4/4. අපි මේ වැඩේ 4 වෙනිදාට දාගත්තට මට මතකයක් තිබුණේ නැහැ ඒක 4/4ටම වැටෙයි කියලා. ඉතින් මම ගිය මාසේ වීඩියෝ එකේ වේවැල් දිනෙන් අර ගත්ත කිව්වේ වට්ටි. අන්න ඒ වට්ටි ගත්තේ මෙන්න මේ වැඩේට. මට ඕනේ උනේ මෙන්න මේ වගේ වට්ටි වලට නෙළුම් කොළ හරි කෙසෙල් කොළ හරි දාලා ඒ වගේ උඩ මේ කැවිලි ටික තියන්න. ඊපස්සේ මට ඕන වුණා ලස්සන නෙළුම් මල් හරි මානෙල් මල් හරි ෆ්‍රෙෂ් මල් පොකුරක් මල් වාසයකට දාන්න. ඉතින් මට මේ මල් ටික හොයාගෙන දුන්නේ පුංචි. අපි අද උදේ කීරිබත් හැදුවා. ඊට කලින් කැවිලි වර්ග ටික ගෙදරම හදාගත්තා. ලන්ච් එකට අපි බොන්ජි පරිප්පු චිකන් මේ වගේ බටු මෝජු අනේ කෑම ටික ලෑස්ති කරගත්තා. ඩෙසර්ට් එක හදාගත්තේ මගේ අයිඩියා එක්කට. මම ෆෘට් සැලඩ් වෙනම කප් වලට හදාගත්තා. ජෙලි වර්ග 5ක් ගෙනල්ලා ඒ ටික පොඩිවට කපලා මික්ස් කරලා ඒ කප් වෙනම හදාගත්තා. ඊට පස්සේ අයිස්ක්‍රීම් වර්ග 2ක් දාලා ඒකට කැෂියු දාලා තව ස්ට්‍රෝබෙරි ගෙඩියක් දාලා මට ඒ ටික ලස්සනට මේ විදිහට හදාගන්න ඕනේ වුණා. ඉතින් හදිසිය වුණත් ටක් ගාලා මට නංගි පුංචි ගොඩක් උදව් කරා මේ ටික මං ආසුණු විදියට හදාගන්න. The world is a wondrous place when you slow it down. Throw off the rules like our shoes on the golden ground. Sway in the autumn leaves. You are beautiful when you look at me. Can you feel my love? Can you feel my love? Oh, 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 oh. Can you feel my love? Can you feel my Stay through the change, through the way that the colors turn. Dive in with me to the deep of the orange burn and lay in the autumn leaves. You are beautiful and you're all ඉතින් මෙන්න මේ වැඩේට තමයි මම මුලින් ඉඳලම ලෑස්ති වුණේ. අපි දෙන්නගේ ෆෙයා එක පටන් අරගෙන අවුරුදු 13කට පස්සේ එයාලා ගෙදරින් අපේ ගෙදර ආවා. එයාගේ අම්මයි තාත්තයි චූටි අක්කි එයාගේ හස්බන්ඩ් බබා ඒගොල්ලෝ තමයි අපේ ගෙදර ආවේ. ඒ දවස මං ආස විදිහටම කරගන්න මගේ නංගි අම්මයි තාත්තයි මාමලා පුංචිලා
අහල පහල අය නෑදෑයෝ ඔක්කොමලා ගොඩාක් උදව් කරා. මට ඒ දවසේ කිසිම අඩුපාඩුවක් දැනුන්නේ නෑ. මට ගොඩාක් සතුටු දවසක්. ඊට පස්සේ ඉතුරු දවස් ටික සුපුරුදු පරිදි ගෙවුනා. දැන් මේ මම තාත්තට කියලා පොත් රාක්කයක් හදාගන්න ගමන් ඉන්නේ. යට දවස් ගාණක් කියලා තමයි මේ රාක්කය හදාගන්නේ. මගේ පොත් ටික මේසෙ උඩ ගොඩ ගහලා මම ආස නෑ එහෙම තියන් ඉන්න. ඒ නිසා මට පිළිවෙලකට පොත් ටික තියාගන්න කිව්වහම තාත්තා මෙන්න මේ වගේ ලස්සන එකක් මට හදලා දුන්නා. මේක මම මේසෙ උඩ තමයි තියාගෙන ඉන්නේ. ඒක හරිම චූටි පොත්. ඉතින් ගොඩකුත් නෑනේ. ඒ නිසා පිළිවෙලට තියාගන්න පුළුවන්. අපේ තාත්තට නංගිටයි ඔය වගේ ඕනම එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙන්න ගියා පොළොන්නරුවේ අලුතෙන් දැම්ම කූල් ප්ලැනට් එකක්. ඒකේ ෆස්ට් වීක් එකේ 15% ඩිස්කවුන්ට් තිබුණා. ඉතින් චූටි අක්කගේ බබාගේ බර්ත්ඩේ එක අප්‍රේල් 25 නිසා එයාට ගිෆ්ට් එකක් ගන්නයි ලොකු අක්කගේ බවත් ගෙදර ඇවිල්ලා ඉඳ එයාටයි අපි ඇඳුම් ගන්න. ඊට පස්සේ ඒකට ගියා. ඉතින් කූල් ප්ලැනට් එකේ ඒ ක්වොලිටියම තියෙනවා. ලස්සන ඇඳුම් තියෙනවා, බෑග් ගොඩක් ස්ලිපර්ස් නම් තාම දාලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි shopping කරා ඒ දවසේ. බබාලටත් බඩු ගත්තා. චූටි බබාලගේ ලස්සන ඇඳුම් තියෙනවා. ඒ ඇඳුම් නම් හැම එකම වගේ ලස්සනයි. සෙල්ලම් බඩුත් තියෙනවා. වෙනම තැනක සෙල්ලම් බඩු වෙනම තියෙනවා. තෝරලා ගන්න ඉතින් ගොඩක් තියෙනවා. ලොකු ඉඩක නැති වුණත් තියෙන ටිකේ අපිට හිතට අල්ලනම ටිකක් තියෙනවා. මේ shopping කරන්න ලස්සන ඇඳුම්. ඉතින් බලලා ගන්න පුළුවන්. අපිට චූටි ලේම් පැටියෙක් හම්බුණා බිම වැටිලා ඉඳලා. ඊට පස්සේ එයා ගොඩක් පොඩි නිසා ආපහු කැලේට යවන්නත් බැරි නිසා එයාට තාත්තට කියලා මෙන්න මේ වගේ කූඩුවක් හදාගත්තා. කූඩුව එල්ලලා එයාට යන්න එහෙම දොරකුත් හදලා රෙද්දකුත් දාලා දැම්මා. දාපු ගමන්ම ඒ රෙද්ද ඇතුළට ගුලි වෙලා ගියා. ඒක ඇතුළේ හොඳට ඉඳී වගේ තියලා බලන්න ඕනේ ටික දවසක්. නංගිට තමයි පුළුවන් එයාව අතට ගන්නයි ඇතුළට දාන්නයි. ටිකකින් ඇලම් පෙන්නන්න. එයා මොන වගේද කියලා. ඔය ඉන්නේ කසන කොට අත උස්සගෙන.
හරි. අප්‍රේල් 14 අවුරුදු උදා වුණා. ඉතින් මේ අවුරුද්දේ උදේ කිරි උතුරවන්න තිබ්බේ. අපි මේ කිරි උතුරවන චාරිත්‍රය කරන ගමන් ඉන්නේ. අපි අද මේ සැරේ ගේ ඉස්සරහා තමයි ඒක කරේ. ලස්සනට කිරි උතුරයි වගේ බලමු. හරි. තාත්තා හොගාලා රතිඤ්ඤා දාලා ගමන් ඉන්නේ. අන්න ඉතින් කිරි උතුරනවා, එතකොට ලිපන් නිමෙනවා, දුම වැඩි වෙනවා. ඒ වුණාට එහෙම දකිද්දී ගොඩක් ආසයි හිතෙනවා, ලස්සනයි. ඊට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම කරන චාරිත්‍රය කරන්න ඕනේ. ඒ තමයි කෑම කන චාරිත්‍රය. ඉතින් අපේ ගෙදර අපි 4 දෙනා දැන් නැකතට කන්න තමයි ලෑස්ති. කව ඉන්න වෙලාවක් නෑ. දැන් ගොඩක් බඩගින්න ඉන්නේ. තාත්තත් උදේ ඉඳන් අපි කන්න දුන්නේ නෑනේ, නැකතට කන්න ඕනේ එහෙම කියලා. තාත්තට දැන් උදේ ඉඳන් කලන්තේ වගේ කී ඉන්නේ. ඊට පස්සේ තාත්තා කරේ අපි ඔක්කොමලට බෙදලා දීලා ඊට පස්සේ අපි කන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි මොනොපොලි සෙල්ලම් කරා. අපි කියන්නේ ලොකු නැන්දිලා ගෙදර රෑ කෑමට. ඊට පස්සේ ඇයි ගිහිල්ලා ගියපු ගමම කරේ මොනොපොලි සෙල්ලම් කරන්නේ. මේ අනිත් දවසේ රෑ කෑම අපේ ගෙදරින් නෑදෑයෝ ටිකට අහල පහල අයට ඒ හැමෝටම. ඉතින් එදා අපේ සීයා ආවා. එයාට දැන් කතා කරන්න බෑ. හැබැයි එයාගේ හිතේ තියෙන සින්දුව කියන්න උපරිම උත්සාහ කරනවා. එයා නිකන් සවුන්ඩ් එකෙන් හරි ඒ සින්දුව හරියටම කියනවා. ඔන්න ඔය විදිහට අවුරුදු දවස් ටිකේ නෑගම් ගමන් ටික ඉවර වුණා. සින්දු කිව්වා, හැමෝම හම්බුණා.
ඊට පස්සේ ගනුදෙනු කරන දවසේ මට බැංකුවෙන් මෙන්න මේ ගිෆ්ට් එක හම්බුණා මගේ ගනුදෙනුව වෙනුවෙන්. ඒක හැබැයි මගේ අර මේවා බඩු ටික දාගන්න නියමම පවුච් එක. අපි තව නෑ ගෙවල් වල ගියා. මෙන්න මේ බිස්කටුත් ගත්තා. මම දැන් මේ ඉන්නේ ඒ ගමන්ම ෆාමසියටත් ගිහින් එන ගමන්. බායි.